බුද්ධ ආගම කියන්නේ හොරා පන්සල් ආපුවම පිරිත් නූලක් ගැට ගැහිමමයි. බුද්ධ ආගම කියන්නේ මිනිස්සු ලක්ෂයක් මරලාවත් ස්වාමීනි මම පන්සල් ආව බුදුන් වඳින්න කිව්වා කරඬුව ඔළුවේ තියලා ආශිර්වාද කිරීමමයි. බුද්ධ ආගම කියන්නේ ගණිකාවක් පන්සලට ආවත් එයා පූජා කරන සිවුර පිළිගැනීමයි. මිනිස්සු කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා. ලෝක ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ වරදට සාප කළත් වැරදිකරුවන්ට සාප කරන්න එපා කියලා. ඔක ඉස්සෙල්ලම ලෝකෙට කියලා දුන්නේ කවුද? ලෞතුරා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ වරදට සාප කළා. හැබැයි වැරදිකරුවන්ට සාප කළේ මිනීමැරීම වැරදි. හැබැයි අඟුලිමාලට සාප කරේ නැහැ. ගණිකා වෘත්තියේදීම වැරදි. හැබැයි අම්බපාලිව කොන් කළේ නැහැ. මිනිස්සු කොන් කරන්න බෑ. ඇයි? මනුස්සත්වය කියන්නේ හරියම අමාරුවෙන් ගත්ත දෙයක්. අපි ළඟ තියෙන්න ඕනේ සමාව කියලා එකක්. අපි ළඟ තියෙන්න ඕනේ ශාන්තිය ඉවසීම කියලා එකක්. අපි ළඟ තියෙන්න ඕනේ වටිනම දේ තමයි ගැඹුරින් ජීවිත දිහා බලන දැක්ම.